ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකෙන්, ඔයාගේ කම්පියුටර් එකෙන්, ඒ වගේම ඔයාගේ ස්මාර්ට් ටීවී එකෙන් ලේසියෙන්ම ලයිව් ටීවී බලන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි රුපියල් 100ක් වගේ පොඩි ගානකට මාසයක්ම ඔයාට ටීවී බලන්න හම්බෙන එක. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ඔයාගේ ෆෝන් එකෙන් වගේම ඔයාගේ කම්පියුටර් එකෙන් ඔයාගේ ස්මාර්ට් ටීවී එකෙන් මේ දේවල් කරගන්නේ කොහොමද කියලා. ඒ හින්දා මතක ඇතුව ඔයාගේ ලයික් එකම වීඩියෝ එකට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහටත් අපේ channel එක හරහා බලන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ පල්ලෙහා තියෙන subscribe button එක බලලා දැම්ම ටෙක්නොලොජිය subscribe කරගන්න කියලා. එතකොට අපි මේ වගේ දාන වීඩියෝ හැම එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් යමු අපි අද වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් මේ වැඩේ කරගන්න නම් ඔයාගේ Android phone එකේ ඔයා යන්න Play Store එකට. එහෙම නැත්නම් ඔයා iPhone එක පාවිච්චි කරනවා නම් යන්න App Store එකට. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට search කරගන්න පුළුවන් Pio Mobile කියලා මෙන්න මේ app එක. ඉතින් අපි දැන් මේ app එක හරහා තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඒ වගේම දෙයක් මතක් කරන්න ඕන ඔයා මේ app එක install කරපු පළියට ඔයාලට මේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා තව settings ටිකක් හරියට හදාගත්තොත් විතරයි ඔයාලට live TV හරියටම බලන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට skip නොකර දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකට මේක install කරගන්න. ඉතින් ඒක install කරගත්තට පස්සේ පොඩ්ඩකට මේකෙන් back වෙන්න. මේකෙන් back වෙලා ඔයා යන්න ඔයාගේ Google එකට ගිහලා search කරන්න piomobile.com කියලා. ඉතින් මෙහෙම Pio Mobile කියලා search කරගත්තට පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතනදී ඔයාලට පේන ඇති පල්ලෙහා තියෙනවා account කියලා පොඩි icon එකක්. මේක touch කරන්න ඕනේ. මේක touch කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා sign up කියලා එකක්. මේක touch කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක දීලා ඔයා කැමති පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරලා මේ account එක හදන එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක මෙතනට දෙන්න. ඒ වගේම මෙන්න මෙතනට පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක දෙන්න. ඒ වගේම මේ පල්ලෙහා තියෙන තැනට පුළුවන් ඔයා කලින් දීපු පාස්වර්ඩ් එක ආයෙත් දීලා කන්ෆර්ම් කරගන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන sign up කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. එහෙම sign up කියන එක උඩ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාව ආයි මේකේ home page එකට එනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕන අර උඩ පේන ඇති පොඩි ලිස්ට් එකක TV කියලා එකක් තියෙනවා. මේක ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කැමති TV channel එකක් උඩ මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා subscribe කියලා link පාට බටන් එකක්. මේක ටච් කරගන්න ඕනේ. මේක උඩ ටච් කරගත්තට පස්සේ ඔයා වෙන්නේ මේ වගේ තැනකට. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේන ඇති මම thumbnail එකේ දාලා තියෙනවා වගේ රුපියල් 100ට channels නැත්නම් live TV බලන්න පුළුවන් package එකක් මෙතන තියෙනවා. අපි දැන් මේක රුපියල් 100ක් දීලා active කරගන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙන රුපියල් 100යි කියන එකට ටච් කරගන්න එක. ඒකට ටච් කරලා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන proceed to pay කියන එකට ටච් කරගන්න. ඉතින් එහෙම ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන pay කියන එකට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට වෙනදී මෙතන tax එක රුපියල් 118ක් ගෙවන්න ඕන කියලා පෙන්නනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ bank card එකේ විස්තර, ඒ කියන්නේ debit card එකේ හෝ credit card එකේ විස්තර මෙන්න මෙතනට දීලා පල්ලෙහා තියෙන pay කියන එකට ක්ලික් කරලා මේක පේ කරලා සබස්ක්‍රිප්ෂන් එක ලබා ගන්න. ඉතින් එහෙම පේ කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා payment successful කියලා පෙන්නනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන start watching කියන එකට ටච් කරගන්න එක. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට ඕනම TV channel එකක් ඔයාගේ කම්පියුටර් එකෙන් එහෙම නැත්නම් smart TV එකෙන් බලන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාගේ ෆෝන් එකෙන් මේ වැඩේ කරනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් ඔයා TV බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොහොමද මේක ඔයාලට ලේසි වෙන්නේ කියලා. ඒකට ඔයාලට මතක ඇති අපි පොඩ්ඩකට කලින් Pio Mobile කියලා පොඩි app එකක් download කරා. මෙන්න මේක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළට ගියාට පස්සේ පළවෙනි පාර්ට් එකදී මේ වගේ permissions ඉල්ලුවොත් ඒවට allow දෙන්න. මෙහෙම allow කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන account කියලා එකක්. මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගිහිල්ලා ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන sign in කියලා එකක්. මේක උඩ touch කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට මතක ඇති අපි පොඩ්ඩකට කලින් පොඩි account එකක් හැදුවා ඔයාගේ phone number එකයි password එකයි දීලා අන්නේ phone number එකයි password එකයි මෙන්න මෙතනට දෙන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන sign in කියන එක ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාව home page එකට එනවා. ඔයාලට මතක ඇති අපි මේ account එකේ subscription එක buy කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට දැන් පුළුවන් මේකේ live TV බලන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන TV කියන එක ටච් කරගන්න එක. එහෙම TV කියන එක ටච් කරගත්තට පස්සේ ඔයාලට පේන මෙන්න මෙතන තියෙන TV list එක. ඉතින් ඔයාලට පුළුවන් මේකේ කැමති එකක් උඩ ටච් කරලා ඔයා කැමති TV එකක් බලන්න. ඔන්න එහෙනම් ඔයත් මේ වීඩියෝ එක මේ වෙනකන් සම්පූර්ණයෙන් බලුවා නම් ඔයත් දන්නවා කොහොමද රුපියල් 100ක් වගේ පොඩි මුදලකට මාසයක්ම TV බලන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා මේ වෙනකොට සෝෂල් මීඩියා හරහා දැකලා ඇති මේ විදිහට Ghibli ස්ටයිල් එකේ තමන්ගේම කියලා ෆොටෝස් හදනවා. ඉතින් මේ ට්‍රෙන්ඩ් එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා තිනවා. ඒ වුණාට ඔයා කැමතිද මේ ස්ටයිල් එකටම තමන්ගේ ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදාගන්න? ඉතින් එහෙම කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න.
ති මේ විඩිය බල්ල ඔයාට මේ දේවල් හදාගෙන ඔයාගේම ට්‍රෙන්ඩයක් වුණත් පටන්ගන්න පුළුවන් එද දැම්ම මේ විඩියෝ කලික් කල බල